දෙක තුනේ කතාව පැත්තකට දාලා දැන් මාස කීයක් මුන්දලා හිටියද? අපෙන් හොරෙන් ගත්ත ආණ්ඩුව, බලාත්කාරකමෙන් ගත්ත ආණ්ඩුව. ඒකට ඉතින් අපේ පක්ෂේ සභාපතිතුමා දායක වුණා නේද? අපි ඔක්කොමලා එකට එකතු වෙලා ඒ හින්දාම තමයි අපි යෝජනා කරන්නේ ආණ්ඩු බලය ගන්නට ඕනේ කියලා. මේ රනිල් වික්‍රමසිංහ ඇතුළු නඩය දෙඟටක පරි නඩය ගෙදර යවන එක මම බාර කරනවා ජනතාවට. මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගහන්න පුළුවන් මඩ උපරිමයෙන් ගැව්වා. ඕවා ඔයාලා මඩ ටික එක තැනකට දැම්මනම් නැව් ගානක් මඩ. මහින්ද මහත්තයා හොරයි කිව්වා. මැතිනිය හොරයි කිව්වා. පුත්තු ටික හොරයි කිව්වා. ගෝඨාභය මහත්තයා හොරයි කිව්වා. බැසිල් මහත්තයා හොරයි කිව්වා. යකෝ මේ අපිවත් මේ දැම්මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු හැමෝම හොරුය කියලා. එකක්වත් ඔප්පුනේ නැහැ. එකක්වත් ඔප්පු කරගන්න බැරි වුණා. මම දැක්කා එතුමා ගිහිල්ලා තරාදියක නැගලා අනිත් පැත්තේ සතුන්දර ඒ බරට දාලා ඔය ඉන්දියාව පැත්තේද කොයිද අපේ ජනාධිපතිතුමනි බාරයක් වෙනවා. බාරයක් වෙනවා. ලෝකෙම මෙච්චර කල් බැරි වෙච්ච දේ ලෝකෙම තියෙන හඳුන්දර දාලා කිව්වොත් පුළුවන් වේවිද? රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඔය බාරේ ඔප්පු කරන්න වෙන්නේ නැහැ. ඔය බාරේ ඔප්පු කරන්න වෙන්නේ නැහැ. 18 වෙනිදාට මේ රටේ ජනතාව තීන්දුව කරනවා. වෙනින් කවුරුත් නෙමෙයි. ඔබට මට රටට අභිමානය කැඳපු අපේ රටේ අවුරුදු 30ක සාපරාධී යුද්ධය නවත්තමු. මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැති කරන්න. ඒ සඳහා මේ වෙනකොට මුළු රටම පෙළ ගැහිලා ඉවරයි ජනාධිපතිතුමනි. මම දන්නේ එකයි. මට හැඟෙන්නේ මේ හැමතැනම යනකොට ඒ වෙනුවෙන් තමුන්නාන්සිත් එක්ක මිනිස්සු පෙළ ගැහිලා ඉවරයි. රනිල් වික්‍රමසිංහට හරියන්නේ නැහැ. මිනිහා දැන් මේ මිනිස්සයා හරියට අලුත උපන් පුද්ගලෙක් වගේ තමයි කතා කරන්නේ. මම දන්නවා තමුන්නාන්සට හවුනොත් නම් හොඳට නලවයි කියලා. හොරණ කාන්තාවන්. දැන් මගෙන් අහන්න එපා මාව ඩලවලා තියනවාද කියලා හොඳේ. අපේ ජනාධිපතිතුමනි මේ අර වෙල්ලහැලිය කියලා එකක් තිබුණා ඒ දවස්. වෙල්ලහැලිය කියලා. රනිල් වික්‍රමසිංහගේ පුල්ලි ඒ පැල්ලම් ටික මේ ලංකාවෙම තියෙන වෙල්ලහැලි ටික එකතු කරලා මුව තම්බලා ගත්තත් අරින්න බෑ. ඒවා ජනතාව දන්නවා. ඒ නිසා තමයි මැතිවරණයක් ගානේ මෙතුමත් එක්ක මූණට මූණ හැප්පෙන්න බයේ කාව හරි දානවා. කාව හරි දානවා. අනේ ඉතින් අපේ ලේකම්තුමත් කෑවල් අනුවා. ඊයසරේ ඈ ඉතින් මොනවා වුණත් සියල්ල වන්නේ යහපතටයි කියලා. හැමදේම හොඳටයි දෙයනේ වෙන්නේ. අපි දැනගෙන හිටියෙත් නැහැ. මම හිතන්නේ මෙතුමා දැනගෙන හිටියයි කියලාවත් මේ තරම් මිනිස්සු ආදරේ කියලා මෙතුමාට. කොයි දේශපාලඥයා තමුන්ගේ තනතුරෙන් ඉවත් වෙලා හරි පෙරදිලා හරි ගියාට පස්සේ ලංකාව පුරාම ඉන්න මේ හොරණ ආසනේ මේ අවට ආසනවල කළුතර දිස්ත්‍රික්කයේ ඒ සියලු දෙනාම වැල නොකැඩී ගිහිල්ලා මෙතුමව බලන් බැලුවා.